හායි විශ්වය නිර්මාණය වීම ගැන අහලා තියෙනව නේද? විශ්වය නිර්මාණය වීම ගැන එක එක කට්ටිය කියන්නේ එක එක කතන්දර. ලෝකේ මුල්ම කාලයන් වලදී මේ විශ්වය නිර්මාණය වීම පිළිගත්තේ මේ සම්පූර්ණ විශ්වයම ਸਰව බලධාරී දෙවි කෙනෙක් විසින් මැව්වා කියලා. ඒකට කියනවා නිර්මාණවාදය කියලා. එහෙම නැත්නම් ඒකට කියන්නේ මැවුම් වාදය කියලා. ඉතින් ಭಾರತයේ පැත්තේ ඉන්දියාව පැත්තේ හිටපු මිනිස්සු හිතුවේ බ්‍රහ්ම දෙවියන් විසින් මේ සම්පූර්ණ විශ්වයම මැව්වා කියලා. ඒ වගේම යුරෝපයේ හිටිය මිනිස්සු හිතුවේ දෙවියන් වහන්සේ විසින් මේ සම්පූර්ණ විශ්වයම මැව්වා කියලා. ඉතින් මේ තර්ක විතර්ක අතරතුර හැමෝම මේ විශ්වය දෙවි කෙනෙක් නිර්මාණය කරා කියලා කියනකොට විද්‍යාවෙන් අලුත් තර්කයක් ගොඩනගනවා. ඒ තමයි ස්වයන් සිද්ධ ජනනවාදය. මේ තර්කය හරහා කියන්නේ අජීවී දේවල් හරහා ජීවය හටගන්නවා කියලා. මේකට ඒගොල්ලෝ දීපු තර්කයක් තමයි මස් කෑල්ලක් විසික් කරාට පස්සේ ඒ මස් කෑල්ලෙන් ඉහඳ පණුව නිර්මාණය වෙනවා. එළවලු ටිකක් විසික් කරාට පස්සේ මැස්සෝ නිර්මාණය වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා මේ අජීවී ද්‍රව්‍ය වලින් ජීවය නිර්මාණය වෙනවා කියලා තර්කයක් ගන්න පටන් ගන්නවා. හැබැයි අපි දන්නවා මස් කෑල්ලකින් ඉහඳ පණුව නිර්මාණය වෙන්න හේතුව මේ මස් කෑල්ල විසික් කරාට පස්සේ ඒකට මැස්ස වෙලා බිත්තර දාන නිසා කියලා. ඉතින් කොහොම හරි පසු කාලයකදී ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වෙච්ච ලුවී පාස්චර් විසින් මේ ස්වයන් සිද්ධ ජනනවාදය විදහෙලනවා. එයා කියනවා කිසිම වෙලාවක අජීවී වස්තුවකින් ජීවය හටගන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට එක එක මතවාදයන් අතරතුර තවත් හරි අපූර්ව තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මේ සම්පූර්ණ විශ්වය නිර්මාණය වුණේ, මේ විශ්වය ඇතුලේ මිනිසා නිර්මාණය වුණේ, ජීවය සම්භවය වුණේ පිටසක්වල ජීවීන්ගෙන් කියන මතය. ඉතින් මේක අදටත් තර්ක විතර්කයක ගොඩනැගෙන මතවාද. ඉතින් මේ ඔක්කොම තර්ක මැද්දේ නූතන විද්‍යාවෙන් මේ වෙනකොට වැඩිම ඉඩක් දීලා තියෙනවා. මේ වෙනකොට වැඩිම පිරිසක් පිළිගන්න මතවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට වැඩිම පිරිසක් විශ්වාස කරන්නේ මේ වෙනකොට විද්‍යාවෙන් පවා වැඩිම පිළිගැනීමක් තියෙන මෙන්න මේ තර්කය. ඒ තමයි මහා පිපුරුම් වාදය. අපි අද කතා කරමු මහා පිපුරුම් වාදය. පුටුවක් බල්ලා වාඩි වෙන්න. හොඳයි අපි අද කතා කරන්නේ විශ්වය නිර්මාණය වීමට තියෙන මේ වෙනකොට විද්‍යාවෙන් පිළිගන්න ප්‍රධානම මතවාදය ගැන. ඒක තමයි මහා පිපුරුම් වාදය. මේ මහා පිපුරුම් වාදයට අනුව මේ විශ්වය නිර්මාණය වෙන්න කලින් මේ විශ්වයේ කිසිම ස්කන්ධයක්වත් අවකාශයක්වත් තිබිලා නැහැ. ඊටමත් කුඩා අංශුවක් විදිහට මේ සම්පූර්ණ ස්කන්ධය තිබිලා තියෙනවා. මේ සම්පූර්ණ ස්කන්ධය එකපාරම ප්‍රසාරණයකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ කුඩා අංශුව එකපාර විශාල පිපිරීමකට ලක් වෙනවා වගේ ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙන්නේ තප්පරයකටත් ඉතාමත් අඩු කාලයක් තුලදී. මේ වෙන අතරතුර මේ ප්‍රසාරණය හරහා අර සම්පූර්ණ ස්කන්ධය අවකාශය පුරා පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් තමයි අවකාශය සහ කාලය නිර්මාණය වීම ආරම්භ වෙන්නේ. ඉතින් කාලය ගත වෙනවා, අවකාශය විශාල වෙනවා. මේ සම්පූර්ණ ස්කන්ධය මේ විශ්වය පුරාම ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ අතරතුර මිනිත්තුවක් වගේ කාලයක් ඇතුළත ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ අතරතුරම උණුසුම් වෙලා තිබිච්ච මේ ශක්ති පදාර්ථ ක්‍රමයෙන් ඉතාමත් සිසිල් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මිනිත්තු ගත වෙනකොට මේ ප්‍රෝටෝන නියුට්‍රෝන නිර්මාණය වෙලා තියෙන්නේ, විශ්වය සිසිල් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අතරතුර මේ පරමාණුක න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝනත් එක්ක බන්ධනය වෙලා හයිඩ්‍රජන්, හීලියම් වගේ වායුන් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ වායුන් නිර්මාණය වීම නිසා තාරකා නිර්මාණය වෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයෝ ගණන් බලලා තියෙන විදිහට මහා පිපුරුම සිද්ධ වෙලා අවුරුදු මිලියන 500කට විතර පස්සේ තමයි තාරකාවන් නිර්මාණය වෙන්න පටන් ගන්නේ. තාරකා නිර්මාණය වෙනවත් එක්කම හයිඩ්‍රජන් විලයන ප්‍රතික්‍රියාවන් මේ තාරකාවන් ඇතුළේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හයිඩ්‍රජන් විලයන ප්‍රතික්‍රියාවන් සහ මේ විශ්වයේ සිදුවන රසායනික විපර්යාසත් එක්ක ආවර්තිතව හොයාද අපි ගන්න හැම මූලද්‍රව්‍යයක්ම ටිකෙන් ටික නිර්මාණය වෙන්න පටන් ගන්නවා. තාරකා නිර්මාණය වෙනවත් එක්කම තරමක් විශාල මන්දාකිනි නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් විශ්වයේ පළවෙනි මන්දාකිනි නිර්මාණය වෙන්නේ අන්න. ටික කාලය ගත වෙනකොට මන්දාකිනි විශාල සංඛ්‍යාවක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ මන්දාකිනි ඇතුලේ තාරකාත් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ග්‍රාහක, උල්කාපාත, වල්ගාතරු මේ වගේ ගොඩක් දේවල් මේ සම්පූර්ණ විශ්වය ඇතුලේ ටිකෙන් ටික නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මහා පිපුරුම සිද්ධ වෙලා අවුරුදු බිලියන 9ක් විතර ගියාට පස්සේ අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සේරම වෙන අතරතුර මේ විශ්වයේ තිබුණු එක්තරා නෙබියුලාවක් ආසන්නයේ තිබිච්ච. නෙබියුලාවක් කියන්නේ හරියට නිකන් දූවිලි බලාවක් වගේ. මේ නෙබියුලාව ආසන්නයේ තිබිච්ච තාරකාවක් විනාශ වෙන්න පටන් ගන්නවා.
තාරකා විද්‍යාවේදී මේ තාරකා විනාශ වීමට කියන්නේ සුපර්නෝවා පිපිරීමක් කියලා. තාරකාවක් විනාශ වුණාම එතන කළු කුහරයක් හට ගන්නවා. සුපර්නෝවා පිපිරීම ගැන අපි වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ තාරකාව සුපර්නෝවා පිපිරීමකට ලක් වෙනවත් එක්කම දූවිලි, අයිස්, ඒ වගේම වායුන් මේ අපේ විශ්වය පුරා පැතිරෙන්න පටන් ගන්නවා. මේ අතරතුර ඒ විදිහට නිර්මාණය වෙච්ච දූවිලි වලාවක් තැටියක් ආකාරයෙන් ගුරුත්වය නිසා චලනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තැටියේ මධ්‍ය ලක්ෂයේ අධික ගුරුත්වයක් හේතුවෙන් නියුට්‍රෝන තාරකාවක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. පසු කාලයකදී මේ නියුට්‍රෝන තාරකාව ඇතුළේ සිද්ධ වෙන හයිඩ්‍රජන් විලයන ප්‍රතික්‍රියා නිසා මේ තාරකාව තරමක් විශාල තාරකාවක් බවට පත් වෙනවා. ඒ තාරකාවට තමයි අපි කියන්නේ සූර්යයා කියන්නේ. ඉතින් මේ සූර්යාගේ සිද්ධ වෙන විකිරණ සහ ශක්ති පිටවීම නිසා මේ සූර්යයා අපිට තිබිච්ච සැහැල්ලු පදාර්ථ, ඒ කියන්නේ වායුන්, අයිස් වගේ සැහැල්ලු පදාර්ථ ඈතට තල්ලු වෙන්න පටන් ගන්නවා. ඝන පදාර්ථ, ඒ කියන්නේ ග්‍රාහක, උල්කාපාත කැබලි වගේ දේවල් සූර්යයාට ආසන්නයේ කක්ෂගත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට නිර්මාණය වෙනවා සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති, ඊළඟට සෙනසුරු, ඊළඟට යුරේනස්, ඊළඟට නෙප්චූන්. ඉතින් මේ විදිහට සැහැල්ලු ග්‍රහලෝක සූර්යයාට ඈතින් නිර්මාණය වෙනකොට අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අවසානයට වගේ කුයික් බෙල්ට් එක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. කුයික් බෙල්ට් එකේ තියෙන්නේ වල්ගාතරු, ග්‍රාහක කැබලි, උල්කාපාත වගේ දේවල්. ඉතින් මේ සේරම වෙන අතරතුර සූර්යයාට ආසන්නයේ පාෂාණමය ග්‍රහලෝක 4ක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ තමයි සූර්යයාට ආසන්නයේම තියෙන ග්‍රහලෝකය වන බුධ, ඊළඟට ඊටමත් ගිනියම් වෙච්ච ග්‍රහලෝකයක් වෙච්ච සිකුරු, ඊළඟට අපේ අසල්වැසි ග්‍රහලෝකය අඟහරු, අවසාන වශයෙන් අපේ මව් ග්‍රහලෝකය. ඒ තමයි පෘථිවිය. මේ ග්‍රහලෝක ටික පිළිවෙලින් කතා කරනවා නම් කතා කරන්නේ මෙහෙමයි. මුලින්ම තියෙන්නේ බුධ, ඊළඟට තියෙන්නේ සිකුරු, ඊළඟට තියෙන්නේ පෘථිවිය, ඊළඟට තියෙන්නේ අඟහරු, ඊළඟට බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, ඊළඟට තියෙන්නේ නෙප්චූන්. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තවත් එක ග්‍රහලෝකයක් තිබුණා. ඒ තමයි ප්ලූටෝ. හැබැයි පහු කාලයකදී මේ ප්ලූටෝ වාමන ග්‍රහලෝකයක් කියලා සෞර ග්‍රහ මණ්ඩලයෙන් අයින් කළා දානවා. ග්‍රහලෝක වලට අමතරව මේ සෞර ග්‍රහ මණ්ඩලයේ තාරකා නිර්මාණය වීම තාමත් සිද්ධ වෙනවා. තාරකා විනාශ වීම තාමත් සිද්ධ වෙනවා. ඊට අමතරව තාමත් විද්‍යාවෙන් පැහැදිලි කරගන්න අමාරු වෙච්ච අරුම පුදුම දේවලුත් අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුලේ වෙනවා. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ මිල්කි වේ. එහෙම නැත්නම් ශීරපත මන්දාකිනි. ශීරපත මන්දාකිනිය වගේම තවත් මන්දාකිනි මිලියන ගාණක් මේ විශ්වය ඇතුලේ තියෙනවා. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් ඕගොල්ලන්ට අපේ විශ්වය කොච්චර විශාලද කියන එක තේරුම් ගන්න. මම මේ වීඩියෝ එක කරනකොට ඉන්නේ ශ්‍රී ලංකාවේ. අපේ ලංකාව තියෙන්නේ ආසියා මහද්වීපයේ. මේ සම්පූර්ණ ආසියා මහද්වීපයේම තියෙන්නේ පෘථිවිය. පෘථිවිය තියෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලය. සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ ශීරපත මන්දාකිනි. මේ ශීරපත මන්දාකිනිය තියෙන්නේ මන්දාකිනි පොකුරට. මේ මන්දාකිනි පොකුර තියෙන්නේ සම්පූර්ණ විශ්වයේ. සමහර විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මේ විශ්වය පිහිටලා තියෙන්නේ බහු විශ්වයන් ගොඩක. ඉතින් මේ විදිහට පැහැදිලි කරගෙන කොච්චර ගියත් විශ්වයේ කෙලවර අපිට හිතා ගන්නවත් බැහැ. මේ විශ්වයේ නිර්මාණය වීම ගැන තියෙන මේ වෙනකොට පිළිගත් මතවාදය වෙන්නේ මහා පිපුරුම් වාදය. හැබැයි හොඳට මතක තියාගන්න මහා පිපුරුම් වාදය. වාදයක් කියන්නේ තර්ක වෙමින් තවමත් පවතින දෙයක්. මේ මහා පිපුරුම් වාදයේ බොරු කියලා කියන්න ඕනම කෙනෙක්ට පුළුවන්. සාක්ෂි ඇතුව තර්කයක් ඉදිරිපත් කළ විශ්වයේ නිර්මාණය වුණේ ඔහොම නෙවෙයි, මෙහෙමයි කියලා මේ තර්කයේ බිඳලා දාන්න පුළුවන්. විශ්වයේ නිර්මාණය වීම ගැන මේ වෙනකන් තියෙන හැම දෙයක්ම තර්ක. මහා පිපුරුම් වාදය කියන්නේ තවමත් කතා බහට ලක් වෙන තවමත් පරීක්ෂණ වන වාදයක්. ඒ නිසා මහා පිපුරුම් වාදය තමයි හරි, විද්‍යාවෙන් කියන දේ තමයි ඇත්ත. ඔය ආගම් වල උගන්වලා තියෙන මැවුම් වාදය කියන්නේ බොරුවක් කියලා තර්ක කරන්න යන්න එපා. මොකද විශ්වයේ නිර්මාණය වුණේ ඇත්තටම මැවුම් වාදය නිසාද? එහෙම නැත්නම් මහා පිපුරුම් වාදය නිසාද කියන්නේ අපි කවුරුවත් තාම 100%ක් තහවුරු කරගෙන නැහැ. මේ වෙනකොට නූතන භෞතික විද්‍යාවේ ක්වොන්ටම් භෞතික විද්‍යාව හරහා විශ්වයේ නිර්මාණය වීම ගැන පැහැදිලි කරන්න පරීක්ෂණ කරගෙන යනවා. මීට අමතරව බුදුදහමේ විශ්වයේ නිර්මාණය වීම, ජීවය සම්භවය වීම ගැන නිර්වුල් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තියෙන අග්ගඤ්ඤ සූත්‍රය. ඉතින් විශ්වයේ නිර්මාණය වීම ගැන නූතන භෞතික විද්‍යාවෙන් තියෙන අලුත් මතවාද ගැන, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැන අපි වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. මතක තියාගන්න. අපි අද කතා කරේ මහා පිපුරුම් වාදය ගැන. මේක 100%ක් තහවුරු කරගත්ත දෙයක් නෙවෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ point of view TikTok page එක පැත්තට ගිහිල්ලා ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.